මෙවර පුසුම් පොහොය දවසේ අපි ආවා තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානයට. ඉතින් තන්තිරිමලය ගැන කතා කරනකොට තන්තිරිමලයේ ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානය කොච්චර අලංකාර සුන්දර පුරාණ පූජනීය තැනක්ද කියලා. ඉතින් අපි අද ඔබ එක්කන් යන්නේ අන්න ඒ ඓතිහාසික තන්තිරිමලය පුරාණ රජමහා විහාරස්ථානයට. ඉතින් මේ අවුරුද්දේ පුසුන් කලාපයක් පැවැත්වුණේ මෙන්න මේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ තමයි. ඉතින් ජනාධිපතිතුමාගේ පැමිණීමෙන් තමයි මේ දේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අපට දැක් ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් අනුරාධපුරයේ ඉඳන් තන්තිරිමලයේ පාරේ එනකොට ඔයාමඩුව හන්දිය පාස් කරගෙන එනකොට තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානය අපිට මේ විදිහට ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් දැක් ගන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි ප්‍රධාන පිවිසුම් මහල යටින් අපිට යන්නට තියෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා තන්තිරිමලයේ මෙච්චර කාලයක් තාම ජීවිතේක වතාවක්වත් තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයට ඇවිත් දැක බලා වන්දනා කරගන්න නොලැබුණ කෙනෙක් නම් ලබන අවුරුද්දේ පොසොන් එකට ඔයාලත් එන්න මේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ මේ විදිහට දැක බලා වන්දනාමාන සිද්ධ කරගන්න. ඉතින් මම කියන්න කැමති අද දවසේ පොසොන් පෝය දවසේ මම කිව්වා පොසොන් කලාපයේ පැවැත්වුණේ තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානය කියලා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ ජනාධිපතිතුමාගේ පැමිණීමෙන් භක්ති ගීත ප්‍රසංගයක් සහ ආලෝක පූජාවක් පැවැත්වෙන බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඔබට දකින්න අවස්ථාව හම්බෙනවා අද දවසේ භක්ති ගීත ප්‍රසංග සහ ආලෝක පූජාවන් වලටත් ඒ වගේම තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානයේ දැක බලා වන්දනාමාන සිද්ධ කරගන්න මේ පොසොන් පුර 15ක පොහොය දවසේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයට පැමිණ සිටින පිරිස ඔබට මේ දැක් ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් විශාල ජනතාවක් පැමිණියා මේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ වන්දනාමාන සිද්ධ කරගන්න. ඉතින් මොහොතක් කල්පනා කරන්න මේ විදිහට මේ පිරිස ඇවිල්ලා ඉන්නේ බුදුරජාන් වහන්සේ දැක බලා වන්දනා කරගන්න. ඉතින් ඔබට මේ දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා එන තැනට අපි යනකොට අපිව පරීක්ෂා කරලා තමයි එතනට අපිට යන්න හම්බෙන්නේ. ඉතින් අපි පරීක්ෂා කවුළුවෙන් අපි එළියට ආවට පස්සේ මේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ ගල් පර්වතයේ පැත්තට තමයි අප මේ පියමන් කරන්නේ. ඉතින් ඔබට මේ දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ අපේ රටේ මේ වෙනකොට ජනාධිපතිතුමා ගරු ජනාධිපතිතුමා පැමිණ සිටින ආකාරය තමයි ඔබට මේ දැක් ගන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ. ඉතින් ආමියකේ පිරිස සහ පොලිස් ආරක්ෂාව එතුමාට ලබා දීලා තිනවා. ඉතින් ඇත්තටම එකත් අතකින් ඒක සාධාරණයි. දැන් කාලේ විතරක් නෙවෙයි ඕන ජනාධිපති කෙනෙක් ඉන්නකොට වුණත් එහෙම නැත්නම් රජ කාලේ පවා රජතුමා එළියට එනකොට රටේ රජතුමාට රටේ ප්‍රධානියට ඒ රටේ සේවක පිරිස නිලධාරි පිරිස ආරක්ෂාව සපයන. ඒක අතීතයේ සිදුවන අද සිදුවන ඒක 아무තු කාරණාවක් නෙවෙයි. ඉතින් ඔබට දැන් දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ තන්තිරිමලයේ පුරාණ රජමහා විහාරස්ථානයේ ගරු ලොකු ස්වාමින් වහන්සේ සමග අප රටේ ජනාධිපතිතුමා ඉඳගෙන මේ විදිහට භක්ති ගීත ප්‍රසංග සහ ආලෝක පූජාවන් ආරම්භ කරන්න මඟ බලමින් එතන කටයුතු සිද්ධ වෙන ආකාරය තමයි ඔබට මේ දැන් දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තන්තිරිමලයට ජීවිතේක වතාවක් හරි ඇවිල්ලා තියෙන කෙනෙක් අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න තන්තිරිමලේ ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් ඇවිල්ලා නැති කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මම තාම
තන්තිරිමලයට මට තාම ගිහිල්ලා වන්දනා කරගන්න බැරි වුණා කියලා. අනිවාර්යයෙන්ම මෙහෙම යන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ලබන අවුරුද්ද අපි ඔබට ආරාධනා කරන එන්න පොසොන් පොයේ දවසේ හරි කමක් නැහැ. ඇවිල්ලා තන්තිරිමලේ පුරාණ රජමහා විහාරස්ථානයේ දැක බලා වන්දනා කරගන්න කියලා. ඉතින් මනරම් පරිසරයක අලංකාර ලෙස අඳුර වැටීගෙන එන මොහොතේ මේ විදිහට තමයි අපිට දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ. මේ ඉතින් ඔබට දැක් ගන්න අවස්ථාව හම්බෙනවා තන්දිරිමලේ රජමහා විහාරස්ථානයේ අවට තිබෙන සුන්දරත්වය. ඉතින් මේ විදිහට අපි උඩමළුව පැත්තට ගමන් කරනකොට අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්කම හම්බෙනවා තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පුරාණ බෝධිරාජානන් වහන්සේ. ඉතින් බෝධින් වහන්සේ අසලට යන මාවත තමයි මේ ඔබට දිස්වන්නේ. ඉතින් බලන්න කොච්චර සුන්දර පරිසරයක්ද මේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ උඩගල් පර්වතයට ආපුවාම පරිසරය පේනවා හරිම සුන්දරයි. මේ සුන්දරත්වය අපි දකින්නම ඕනේ වචනෙන් කියලා අපිට මෙන්න මෙහිම සුන්දරත්වයක් තියෙන්නේ කියලා කියන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න අපිරිස මල් පූජා කරලා හරි ලස්සනයි. ඉතින් පොසොන් පොයේ දවස් තන්තිරිමලේ යනවා කියන්නේ එකත් අතකින් දිව්‍ය ලෝකයකට යනවා වගේ ඒ තරමට සුන්දර පරිසරයක් එදාට අපිට දැක් ගන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් මේ ඔබට දකින්න හම්බෙන්නේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පුරාණ බෝධිරාජයන්න් වහන්සේ. ඉතින් දෙතිස් බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් හැටියට මේ බෝධීන් වහන්සේ සැලකෙනවා. ඉතින් දැන් ඔබට දකින්න හම්බෙනවා ආලෝක පූජාවන් සිද්ධ කරලා තියෙන ආකාරය. ඉතින් බලන්න තන්දිරිමලේ රජමහා විහාරස්ථානයේ ඓතිහාසික සෑරචානන් වහන්සේ කොච්චර ලස්සනට බබලෙනවද කියලා. ඉතින් මේ ආලෝක පූජාවට හිතා ගන්න බැරි තරමක විදුලි බල්බ් වැල් දාලා තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. ඇත්තටම මම කියවනේ තන්දිරිමලේ කියන්නේ පොසොන් පොයට දිව්‍ය ලෝකයක් වගේ තරමට සුන්දරයි. ඉතින් ඔබට දැන් දකින්න හම්බෙනවා මේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කොච්චර සුන්දර ස්ථානයක්ද කියලා. ඉතින් ඔබට දැන් දකින්න හම්බෙන්නේ පොසොන් පොහේ දවසේ සෑම අවුරුද්දකම පවත්වන තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සිදු කරන භක්ති ගීත ප්‍රසංගය. ඉතින් මේක සිද්ධ කරන්නේ අවට දහම් පාසල් මේ ප්‍රදේශයේ දහම් පාසල් එකතු කරගෙන සහ සම්බන්ධ වෙලා තමයි මේ භක්ති ගීත ප්‍රසංගයන් සිද්ධ කරන්නේ. ඉතින් ඔබට මේ දැක් ගන්න අවස්ථාව හම්බෙන්නේ එක්තරා දහම් පාසලක් වේවා යම් පිරිසක් එකතු වෙලා කණ්ඩායම සකස් කරගෙන භක්ති ගීතය ඉදිරිපත් කරන ආකාරය තමයි මේ දැක් ගන්න හම්බෙන්නේ. ඉතින් අද දවසේ අපිට දකින්න හම්බෙනවා පුදුම විශාල විදිහේ ජනතාවක් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දැක බලා වන්දනා කරගන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් කොච්චර ලස්සන තැනක්ද කියලා බලන්න. අනිවාර්යයෙන් මිනිස්සු එන්නේ නැද්ද මේ වගේ තැන දැක බලා වන්දනාමාන කරගන්න. ඉතින් හරිම ලස්සන තැනක්. මම නැවතත් ඔබට කියන්නේ ඔබටත් පුළුවන් නම් තාම ඇවිල්ලා නැත්නම් මැරෙන්න කලින් එක වතාවක් හරි අපි එන්න ඕන තැනක් තමයි තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කියලා කියන්නේ.
ආදරණීය සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවනි ඔබටයි වේදිකාව මෙතන සිට බාරවන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා පොසොන් පොයේ දවසේ මේ භක්ති ගීත ප්‍රසංගයේ වෙලේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානට ඇවිල්ලා හිටියනම් ඔයත් එදා ආවා කියලා පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ තවත් භක්ති ගීත කණ්ඩායමක් තමන්ගේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන ආකාරය තමයි මේ දැන් දැක් ගන්න ඔබට අවස්ථාව හම්බෙන්නේ. ඉතින් ඔබට මේක දකින්න පුළුවන්කම හම්බෙන්නේ අපි වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ එක තමයි ඔබට දැන් දකින්න හම්බෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක පේනවට වඩා හිතන්න මේ වීඩියෝ එක දකිනකොට මේ වීඩියෝ එකෙන් මේ පරිසරය කොච්චර ලස්සනට පේනවද කියලා හිතන්න. මේ වීඩියෝ එකේ නැතුව අපි එතනට ගිහිල්ලා එවලේ පරිසරය කොච්චර සුන්දරට අපිට පේනවද? ඉතින් ඒකයි මම ඔබට සිහිපත් කළේ අනිවාර්යයෙන්ම පොසොන් පොයකට තන්තිරිමලයට ගිහිල්ලා ඒ දේවල් දකින්න කියලා ඔබට ආරාධනා කරේ. ඉතින් මේ විදිහට ඔබට දකින්න හම්බෙනවා භක්ති ගීත ප්‍රසංගය සිද්ධ කරන වෙලේ මේ වෙලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා නැවත ගිහින් තියෙනවා. ඉතින් මේ වෙලාව මෙතන මේ තමයි අනුරාධපුර රජමහා විහාරස්ථානයේ ලොකු ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේ නන දෙපා නැම දවසට පතනවා. ඉතින් මේ අවස්ථාව හරි සුන්දර අවස්ථාවක්. ස්වාමින් වහන්සේලා සමග ස්වාමින් වහන්සේලා කැටුව ජනතාව මේ පිරිස සමාජයේ එකමුතුව මේ හැම දෙයක්ම මෙතන දකින්න පුළුවන්. ඉතින් දකින්නකොට මනසට හරිම ප්‍රීතියක් උපදින අවස්ථාවක් හැටියට මට මේ අවස්ථාව මට නම් දැනී යනවා. ඉතින් තන්දිරිමලය ගැන තව කියනවා නම් මේ අපි රෑ ගියේ හවස් වරුවේ. ඉතින් අපිට පහළට යන්න පුළුවන්කම හම්බුනේ නැහැ. ඔබට මේ පේනවට වඩා විශාල ප්‍රමාණයක ඔබට ගිහිල්ලා ඇවිදලා කරලා බලලා දැක බලා වන්දනාමාන කරගන්න පහළ අක්කර ගානක් තව තියෙනවා. ගල් ගුහා රහතන් වහන්සේලා වැඩ වසපු තැන් වගේ බොහෝ දේවල් තියෙන. ඒ වගේම කෞතුකාගාරයක් වෙනම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා හිතන්න එපා මේ වගේ පොඩි දෙයක්ද මේ වගේ පොඩි තැනක්ද කියලා නෑ. අපිට රෑ නිසා යන්න බැරි වුණා. අක්කර දහස් ගාණක් අක්කර මං හිතන්නේ මං දැනුවත් තරමේ අක්කර 1000කටත් කිට්ටු වෙන තරමේ විශාල ප්‍රමාණයක කොටසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් දවල් වරුවක එන්න උදේ වරුවක එන්න ඔබ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ඔබට ඇවිදලා කරලා හොඳට දැක බලා වන්දනාමාන කරගන්න පුළුවන්. එතකොට මේ ඔබට දකින්න අවස්ථාව හම්බෙන්නේ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය තිබෙන ආකාරය. ඉතින් බලන්න හරිම ලස්සනයි බුද්ධ මන්දිරය. ඇත්තටම මගේ හිත වැඩිපුරම ඇදිලා ගියපු තැනක් තමයි තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ මේ බුද්ධ මන්දිරය සහ තවත් එක් බුද්ධ මන්දිරයක් තියෙනවා. වීඩියෝ එක පටන් ගන්නකොට ඒ වීඩියෝ ක්ලිප් ටික ඔයා දකින්න නැති බුදුරජාන් වහන්සේගේ පිළිමයක් තියෙන තැනක්. ඉතින් මම ඔබට ඒක වීඩියෝ එක අතරමඟදී මම පෙන්නන්නම්. ඉතින් ඒ කියපු ස්ථානයේ තමයි මෙන්න මේක. ඉතින් මේ බුද්ධ මන්දිරයත් මගේ හදවතටම දැනුණ ස්ථාන පුදුම ලස්සනක් තියෙන්නේ.
අර බුද්ධ මන්දිරය සහ මේ බුද්ධ මන්දිරය මගේ හදවතට ලොකුවටම දැනුණ ස්ථාන දෙකක් තන්දිරිමලේ රජමහා විහාරස්ථානය. ඉතින් හරිම ලස්සන සුන්දර හිත නිවන තැනක් හැටියට මම දකිනවා මේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය. ඉතින් අපි දවල් කියන්නේ හවස් වරු වෙනකොට මේ ඇතුල් වෙන තැන ඉතින් ආලෝක පූජාවන් තිබුණේ ආලෝකයන් තිබුණේ. ඉතින් දැන් ආලෝක පූජාව සිදු කරලා තියෙන්නේ. එතකොට දැන් ඔබට දකින්න පුළුවන්. දැන් අපි මේ ප්‍රධාන ගේට්ටුවෙන් එළියට යන්න තමයි මේ ගමන් කරන්නේ. ඉතින් හරිම ලස්සනයි. බලන්න කොච්චර ලස්සන තැනක්ද. ඉතින් තව පුංචි කාරණාවක් කියන්න කැමතියි. ඉතින් හිතන්න මෙච්චර ලස්සනට අපිට මේ දේවල් දකින්න එකපාරම මේ දේවල් උනේ නැහැ. මේ පිටිපස්සේ ලොකු පිරිසක් ඒ වෙහෙස මහන්සිය කැපවීම තියෙනවා. ඉතින් සිවිල් ආරක්ෂක පිරිස, ආමියකේ පිරිස, පොලිස් පිරිස, ඒ වගේම තන්දිරිමලයට සම්බන්ධ දායක පිරිස, ඒ වගේම නොයෙක් පිරිස මම දන්නේ මොන පිරිස් එකතු වෙලා මේ දේවල් සිද්ධ කරාද කියලා. මේ ගමේ පිරිස එකතු වෙලා තමයි මේ දේවල් සිද්ධ කරන්නේ නැත්තේ. ඉතින් අපි ඒ පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා වෙනවා. කෘතගුණ සැලකීමක් විදිහට මේ වෙලාවේ සිහිපත් කරනවා. අපිට අද මේ විදිහට මේතන ලස්සනට දකින්න පුළුවන්කම හම්බෙන්නේ ඔය ඇත්තන්ගේ මේ කැපවීම මහන්සිය නිසා. ඉතින් මේ තන්තිරිමලේ ප්‍රධාන පිවිසුම ළඟට අපි නැවත ආවා. ඉතින් හරිම ලස්සනයි, සුන්දර තැනක්. ඉතින් අපි ඔබටත් ආරාධනා කරන එන්න මේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දැක බලා වන්දනාමාන සිද්ධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයාගේ අදහසත් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට අපිට ලියන්න. ඉතින් මේ වීඩියෝ එක වගේ යාළුවෙකුටත් බලන්න ෂෙයා කරන්න කියලා අපි ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ හැම කෙනෙකුටම සුබ දවසක් වේවා.